සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ යම් කොටසක් මම ඔබ ඉදිරියේ බෙදා ගන්න යනවා. ඉතින් මතේ පොතේ අපි මේ දවස්වලම කතා කරනවා මතේ පොතේ කඳුළු දේශනාව ගැන. ඉතින් හත්වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයට මම පොඩ්ඩක් කියවන්න යනවා. 21 වෙනි පදේ කතා කරලා කියනවා ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ කැමැත්ත කරන්නා මිස ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝ ස්වර්ග රාජ්‍යය ඇතුළු නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වාක්‍ය නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළෙමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලක නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙමි. මා කෙරෙන් අහක්ව ඵලයලා යයි ඔවුන්ට කියන්නෙමි. දැන් යේසුස් වහන්සේ කතා කරලා කියනවා මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලොම ස්වර්ගයට ඇතුල් වෙන්නේ නැහැ. දැන් උන්වහන්සේ කතා කරලා කියන්නේ පියාණන් වහන්සේ කැමැත්ත කරන්නා විතරයි ස්වර්ගයට ඇතුල් වෙන්නේ. 1 තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කතා කරලා අපිට කියනවා පියාණන් වහන්සේ කැමැත්ත නම් නුඹලා සුද්ධව සිටීමයි. දැන් මේ කතා කරන අය උන්වහන්සේගේ නාමයෙන් ආශාර ක්‍රියා කරලා අනාගත වාක්‍ය කියලා යක්ෂය දුරු කරලා පුදුම දේවල් කරලා එහෙනම් මේ ක්‍රිස්තියානි අය නේද මේ? සමහර ක්‍රිස්තියානි දේවදාසියෝ වෙන්නත් පුළුවන්. මේ අය යේසුස් වහන්සේගේ නාමයෙන් බලවත් දේ කරත් පියාණන් වහන්සේ කැමැත්ත කරලා නැහැ. එහෙනම් සුද්ධව ජීවත් වෙලා නැහැ. මොකද සුදාත්මන් වහන්සේ යම් කෙනෙක් තුල සිටින නිසා එයා සුද්ධව නොසිටියත් එයා තුලින් හාස්කම් සිද්ධ වෙනවා. මොකද දෙවියන් වහන්සේ අනිත් මනුෂ්‍යයට ආදරය කරන නිසා. හැබැයි අර අය සුද්ධව සිටියේ නැති වුණොත් ස්වාමිනී ස්වාමිනී කිව්වත් යක්ෂෝ දුරු කරත් රෝගීන් සුව කරත් මොන දේ කරත් ස්වර්ගයට යන්න හම්බ වෙන්නේ නැහැ. ස්වර්ගයට යන්න නම් පියාණන් වහන්සේ කැමැත්ත එනම් උන්වහන්සේගේ වචනට එකඟ වූ සුද්ධ ජීවිතය ඔබ මේ පොළොවේදී ගත කළ යුතුවම තිබෙනවා. ඒ නිසා මේ ජීවිතය ගැන විමසන්න කාලයක්. මේ වචනය තුළ ඔබගේ ජීවිතය විමසන්න. ඔබ අවංකවම පියාණන් වහන්සේගේ කැමැත්ත කරන කෙනෙක්. අද මේ වීඩියෝ එකත් එක්ක මේ වචනයත් එක්ක ඔබගේ ජීවිතය විමසන්න. නැවතත් අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. එතෙක් ඔබට යේසුස් වෙතයි.